බොහොම ඈත අතීතයේ කැලෑවක් මැද විලක් තිබුණා. මේ විලට යකින්නක් අරගෙන හිටියා. මේ කතාව මේ කැලෑව අවට තිබුණු ගම්වල මිනිස්සු දැනගෙන හිටිය නිසා කිසිම කෙනෙක් විල ළඟට නම් ආවේ නැහැ. හැබැයි දුර බැහැර ප්‍රදේශවල ඉඳලා එන මිනිස්සු මේ යකින්නගේ ගොදුරු බවට පත් වෙලා තිබුණා. ඔන්න ඉතින් එක දවසක් ඈත ප්‍රදේශයක ගැමියෙක් මේ කැලෑව මැදින් ගමනක් යන්න ආවා. මේ ගැමියා හිටියේ බොහොම පිපාසයෙන්. විල දැකපු ගැමියා විල ළඟට ආවා. ශාපංකාදු පහේ වතුර ටික පිපාසෙට අපූරුයෝ. වතුර දැකපු ගැමියා ඇති වෙනකම් පිපාසයේ නිවෙනකම වතුර බිව්වා. නුඹ මේ විලහි ජලය පානය කළා. මේ විලායිති මටයි මේ විලහි ජලය පානය කරපු නුඹගේ ජීවිතයයි අයිති මටයි. දැන් මා නුඹව මරා ඒ මාංශ රස කර කර අනුභව කරනවා. අනේ මට සමාවෙන්න. මම මේ පලාතින් නෙවෙයි. මම මේ කිසි දෙයක් දන්නේ නැතුවයි මේ විලෙන් වතුර බිව්වේ. එහෙනම් මගේ හාමිනේට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඒ ඇති මං එනකම් බලාගෙන ඇති. අනේ මට යන්න දෙන්න. හොඳයි. ඔහේ ඔය තරම්ම බැගෑ පැත්තෙන හින්දා මං ඔහෙට එක අවස්ථාවක් දෙනවා. හැබැයි ඔහෙට යන්න පුළුවන් මම මේ කියන දෙයට ඔහෙ කැමති වුණොත් විතරයි. අනේ එහෙමයි. මං ඕන දෙයකට එකඟයි. හොඳයි. ඔහෙට යන්න පුළුවන්. හැබැයි ඔහෙට ලැබෙන්න ඉන්න දරුවා ලැබුණාට පස්සේ ඔහෙ මට දෙන්න ඕනේ. ඔහෙ එකට එකඟයි නම් විතරක් ඔහෙට යන්න පුළුවන්. හැබැයි ඔහෙ පොරොන්දු කැඩුවොත් මං ඔහෙවයි ඔහෙගේ දරුවයි ඔහෙගේ හාමිනේ එක කටට ගිලලා දානවා. අනේ අපොයි. යකින්නෙන් ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න හැකියි. ඒ ඉතින් මොනා කරන්නද? ඉස්සලා ඉතින් මගේ ජීවිතේ ගලවාගෙන ඉන්න එපාය. දරුවා ලැබුණාට පස්සේ බැරිය. වෙන මොකක් හරි උපක්‍රමයක් කල්පනා කරන්න. හොඳ මං එහෙම කරන්නම්කෝ. ඔන්න ඉතින් යකින්නට ඒ පොරොන්දුව දීලා ගැමියා තමන්ගේ ජීවිතේ ගලවගෙන බොහොම දුකෙන් ගෙදර ගියා. කාලය ටික ගෙවිලා ගිහිල්ලා ඔන්න මේ ගැමියාගේ බිරිඳට දරුවා බිහි වෙන දවස උදා වුණා. අනේ අයියන්ඩි වාසනාවන්ත කොළු පැටියෙක් ඉපදුණා. හැබැයි අක්කන්ඩි අනේ අයියන්ඩි අක්කන්ඩි බේරගන්න බැරි වුණා. මේ ගැමියා තමන්ගේ නැති වුණු බිරිඳ ගැන බොහොම දුක් වුණත් තමන්ගේ දරු පැටියා බොහොම ආසාවෙන් වඩාගත්තා. ගැමියාට අමතක වුණා තමන් යකින්නට දරුවා දෙන බව පොරොන්දු වෙච්ච එක. ටික දවසක් ගියාට පස්සේ යකින්න දරුවා හොයාගෙන ආවා. හොරගේ දියවගේ හැංගිලා ඉන්නව නේද? දැන් ඔයා මාත් එක්ක යන්න කාලේ හරි. යම්මාත් එක්ක අපේ ගෙදර. ගැමියා පේන්න හිටියේ නැති නිසා යකින්න දරුවත් අරගෙන උඩින් පියාඹලා යකින්නගේ වාසස්ථානයට ගියා. අදන්නේ. හොඳ ළමයා වගේ ඉන්නකො මෙහාට. මගේ පුතා නැලවෙනවා නැලවි නිදියනවා තොටිල්ල තාලෙට යනවා මගේ පුතා නැලවෙනවා. යකින්න බොහොම ආදරෙන් සෙනෙහසින්
මේ දරුවා හදන්න පටන් ගත්තා. කාලය ටික ටික ගෙවිලා ගිහින් මේ පුංචි දරුවා ටික ටික ලොකු වුණා. අනේ අම්මේ මම ඔයා වගේ නෙමෙයිනේ. ඔයත් මම වගේ නෙමෙයි. අපි දෙන්න ගොඩක් වෙනස් නේද? අනේ මගේ පුතේ රූපේ වෙනස් වුණාට පාට වෙනස් වුණාට ඔයා මගේ පුතා. මං ඔයාගේ අම්මා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මම මගේ පුතාට ගොඩක් ආදරෙයිනේ. මේ පුංචි දරුවට තේරෙන්න ගත්තා මේ ඉන්නේ තමන්ගේ අම්මා නොවන බව. ඒ දෙන්න කිසිම වෙලාවක එක සමාන නොවන බව. ඉතින් මේ දරුවා දිගින් දිගටම එකම ප්‍රශ්නය ආය යකින්නගෙන් අහන්න ගත්තා. අනේ අම්මේ ඔයාගේ නියපොතු දිගයි. මගේ නියපොතු දිගත් නෑ. ඔයාගේ පාට හරි වෙනස්. මගේ පාට එහෙම නෑ. අනේ අම්මේ ඇයි එහෙම අම්මේ? අනේ මයි පුතේ ඔයා මෙච්චර මහන හින්දා මට තවත් ඔයාට බොරු කරන්න බැරි හින්දාමයි මම මේ කතාව කියන්නේ. මගේ පුතේ ඔයා මිනිසෙක්. මම යකින්නක්. ඒකයි අපි අතර තියෙන වෙනස. මම ඔයාව අරගෙන ආවේ මනුස්ස ගෙදරකින්. හැබැයි මම මගේ පුතාට හරි ආදරේ පුතේ. අනේ අම්මේ මට එකපාරක් මගේ අම්මවයි තාත්තවයි බලන්න ඕනේ. මාව එහාට එක්කගෙන යනවද? මගේ පුතාට එහෙම හිතෙනවා නම් මගේ පුතාගේ අම්මයි තාත්තයි ගාවට යන්න ඕනේ කියලා මම මගේ පුතාව අරගෙන යන්නම්. හැබැයි පුතේ මතක තියාගන්න මම මගේ පුතාට හැමදාම ආදරේ කියලා. දරුවාගේ පෙරැත්තේ නිසාම යකින්න බොහොම හිතේ වේදනාවෙන් වුණත් මේ දරුවා අරගෙන ගැමියාගේ නිවසට ගියා. දරුවා දැකපු ගැමියා බොහොම සතුටු වුණා. අනේ මගේ පුතා මට මගේ පුතා අපහු ලැබුණා හෙනම්. අපි අබුදේ ඇතුළට. ඒ වෙනකොට ගැමියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන හිටියා. සුමනා මෙහාට එන්නකෝ. අනේ මං අර ඔහෙට තිව්වේ මේ මගේ නැති වෙච්ච පුතා. අපිට දරුවෝ නැතිටේ. අනේ ඔහෙ මේ දරුවා තමන්ගේම දරුවෙක් ගාට හදනව නේද? නීමන විකාරයක්ද නේ? ඔහෙවත් නැති ළමයි ගෙනල්ලා මට තමන්ගේ දරුවෙක් ගාන්ට හදන්න කියන්නේ. හැබැයි වගේ ගෙදර වැඩ ටික සේරම කරගත්ත හැකි. හොඳ කුළු ගැට යනුවේ. මෙහෙම හිතපු සුමනා ඒ ගැන මුකුත්ම නොකිය හිටියා. හැබැයි සුමනා ගැමියා නිවසින් පිට වුණ ගමන්ම මේ දරුවට වෙනස් විදිහට සලකන්න පටන් ගත්තා. පොල්ලෝ නිකම් මෙහි කණ්ඩ දෙන්න කවුරුවත් නැතුව ඕම් ඔය ගෙදර දොරේ තියෙන සේරම වැඩපොළ කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. උඹේ අප්පොච්චාවහම කට ඇරලා මේ ගැන කියලා තිබුණොත් මම උඹේ කටට දානවා ලිපේ තියෙන ගිනි අඟුරු. හොඳට මතක තියාගන්න ඕනේ ඒක. අනේ අම්මේ ඇයි අම්මේ ඔයා මට එහෙම කතා කරන්නේ? මං ඔහේගේ අම්මා නෙවෙයි. තේරුණාද පොල්ලෝ? ඔහේ මගේ පුතත් නෙවෙයි. ඔහේ මේ ගෙදර වැඩකාරකමට ඉන්න කොල්ලා විතරයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මගේ කනට ඇහෙන්න මට අම්මා කියලා කියන්න එපා. අනේ අතින් යකිනක් වුණත් මගේ අම්මා කොච්චර මට ආදරේද? අනේ අම්මේ මාව එක්ක යන්න එන්න අම්මේ. දරුවාගේ කටින් ඒ වචන පිට වෙනවත් එක්කම යකින්න දරුවා ඉස්සරහට ආවා. අපි යමු මයි පුතේ. මං ඔයාට ආදරේ. මං හැමදාම මගේ පුතා ආදරෙන් බලා ගන්නවා. අපි යමු පුතේ. කතාව හොඳයි කියලා හිතුණා නම් ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන කතන්දර හැමදාම නරඹන්න ඕන අපේ channel එක subscribe කරන්න කියලා ඔයාට ආදරෙන් මතක් කරනවා.